අදින් වසර මිලියන 66කට පෙර පෘථිවිය මතින් ඩයිනෝසරයන් අතුරුදහන් වුණේ ඇයි? මේ තමයි ඒ විශාල කතාවේ කෙටි සාරාංශය. KPG වඳවී යාමේ සිද්ධිය ලෙස හඳුන්වන මේ විපත ආරම්භ වුණේ කිලෝමීටර් 10ක් පමණ පළල ග්‍රහකයක් නිසායි. එය වර්තමාන මෙක්සිකෝවේ යුකේටන් අර්ධද්වීපයට දරුණු ලෙස කඩා වැටුණා. මෙම බලපෑම ටොන් බිලියන ගණනක් වූ දූවිලි අලු සහ වාෂ්ප වායු ගෝලයට මුදා හැරියා. මෙම සුන්බුන් සූර්යාලෝකයේ අවහිර කළ අතර මුළු ලෝකයම අඳුරු සහ ශීතල තත්වයකට පත් කළා. මෙය න්‍යෂ්ටික ශීතල තත්වයක් වැනි තත්වයක්. ශාක මිය ගියා, සත්වයන්ගේ ආහාර දාමය බිඳ වැටුණා. ට්‍රයිසෙරටොප්ස් වැනි දැවැන්ත ශාකභක්ෂකයන්ට ආහාර නැති වුණා. ඔවුන්ගේ මරණයෙන් පසු ටීරෙක්ස් වැනි මාංශ භක්ෂකයන්ට ජීවත් වීමට නොහැකි වුණා. වඳවී ගියේ පක්ෂීන් නොවන ඩයිනෝසරයන් පමණයි. පක්ෂීන් වූ කුඩා ඩයිනෝසරයන් දිවි ගලවා ගත්තා. ඉතිහාසයේ දවන්ත ස්වාභාවික විවසන නැරඹූ ඔබට ස්තුතියි. නාලිකාවට එක් වී මෙවන් අධ්‍යාපනික වීඩියෝ වැඩියෙන් නැරඹන්න ඔබත් එන්න.